සුබ දවසක්. අපි වෙල්නස් ලයිෆ් YouTube channel එකත් එක්ක එකතු වුණු ඔයාට ඕනෑවටත් වඩා දැඩි අවුරස්නයක් දෙමින් විඩාබර සති කීපයක්ම වැහි වලාකුළු පෙන්න වැහි පොදක්වත් නොදී ඈතටම අරන් ගියා මෙන්න මේ අහස. මේ දවස්වල එල්නිනෝ නිසා ලංකාවේ බොහෝ ප්‍රදේශවලට දැඩි බලපෑමක් තිබුණත් රත්නපුරේ අපිට නම් ඒක ලොකු බලපෑමක් තිබුණේ නෑ. මහා සමන් දේවාලයේ අවසන් මහා රන්දෝලියත් උත්කර්ෂවත් විදියට අවසන් වුණු බව මිදුලටම ඇවිත් කියලා ගියේ මෙස දුටු දිරු කෙරූ ඇසල පුන් සඳයි. ඇසල සඳ ගෙවිලා යනවත් එක්කම විටින් විට ඇදහැළුණු වැහි පොදින් ගහකොළ හා සතා සිව්පාවුන් අලුත් පණක් ලැබුවා. ඔන්න ඔය විදියට දවස් කීපයක් ගත වෙලා ගියා. මේ 2026 අගෝස්තු මාසයේ 3 වෙනිදා මොර සූරන වැස්සක් එළිවෙන ජාමේ ඉඳන් හෝරා කීපයක් තොර තෝංචියක් නැතුව කඩා හැලෙන්න ගත්තා. මේ විදියට වැස්සොත් නම් ගම් වතුරක් අත ළඟ බව යටිහිතනම් කිව්වා. යායම මීදුමෙන් වහගෙන ඈත කඳු වලල්ල පේන්නවත් නෑ. ඒකම එන සීතල සුළං රැලි නිසා දහවල් වෙලා තිබුණන් පාන්දර වගේ. ඒ වෙලාවේ පොඩ්ඩක් එපිට දිහා බලද්දි තමයි දැක්කේ ගඟේ වතුර ගොඩාක් වැඩි වෙලා හරියට කලපුවක් වගේ කියලා. මේ තියෙන්නේ අපි ගඟට බැහැලා යන පුංචි අඩිපාර. එතෙන්ටම වතුර දාලා ඉන්පස්සේ අපි පාර දිගේ ටිකක් උඩහට ගියා. වතුර වැඩි වුණ ගමන් ගම් වතුර පාරට දාන එක තැනක් තියෙනවා. ඒක අපේ ගෙවල් වලට වඩා වංගු 2-3ක් ඉස්සරහට වෙන්න තියෙන්නේ. බලන්නකෝ. තේ කෑලි කුරුඳු කෑලි ඔක්කොම ටික යට කරගෙන පාර කිට්ටුවටම ගම් වතුර ඇවිල්ලා. ඔහොම ටිකක් යනකොට තමයි දැක්කේ ප්‍රයිවට් බස් එක, ඒ වගේම ස්කූල් බස් කීපයක්ම තව වාහන ගොඩක් ගම් වතුර නිසා කොටු වෙලා තිබුණේ. ප්‍රයිවට් බස් එක නම් කොහොම හරි ගියා. ඔන්න බලන්නකෝ ඒ අතර මනුස්සකම කියන්නේ ස්කූල් බස් වල කොටු වෙලා හිටිය ළමයි ඔක්කොම නග්ගවගෙන මේ CTB බස් එක ගම් වතුර කපාගෙන පරිස්සමට එගොඩහට අරන් ගියා. එන්නම ගම් වතුර වැඩි වෙන්න පටන් ගත්තා. මෙහෙන් ගම් වතුර වැඩි වෙලා බැහැලා යනවයි කියන්නේ පල්ලෙහා පහත් බිම් වල ඉන්න අයට ගම් වතුර දාන්න පටන් ගන්නවා. ඔය විදියට අපි බලන් ඉද්දැද්දිම පාරු කීපයක්ම ඊට පස්සේ බැරල් ගම් වතුර ගහගෙන ගියා. ඉතින් අපි වතුර අරන් තියෙන්නේ ගඟට එහා පැත්තේ කන්දෙන් කේබල් දාලා වතුර අරන් තියෙන්නේ. ලොකු උණ පඳුරක් ඇවිල්ලා කේබලෙත් කඩාගෙන අරන් ගියා. ඉතින් ඔයාලා මේ දකින්නේ සමනල කන්දෙන් පටන් ගන්න සිව් මහා ගංගාවලින් එකක් වන කළුගම් කොමලයි. කළුතරි මුහුදට වැටෙන මෙයා අද හරිම චණ්ඩාලියක් වෙලා ආයෙනකම් සතුටින්